සදාකල් වැජබේවා ඒක රිදුනේ නෑ නේද ඇලටින්? මොකද්ද ඔයාගේ අතේ තියෙන්නේ? ඔක බිත්තරයක්ද? මේක ෆුට්බෝලයක්. ඔයාට පේනන මම මේ ගෙනාවේ. ඔන්න පළවෙනි ගෝලය. ඕ අපිට මේකට තව කෙනෙක් හිටියනම් හරි. සුබම සුබ උපන්දිනයක් වේවා මට. තව මාස 6කින් ලබන්නේ අවුරුදු 973. සුබ උපන්දිනක් වේවා. ජමීලා ඔයා තමයි කතා කළේ. පොඩක් ඉන්න. මං තා විනාඩියක් උතන්ට එනවා. හරි. කියන්නකෝ. දැන් මගේ වැඩේට බාධා කරලා මොනවද ඔයාලට ඕන උනේ? මේකයි ඇත්තටම අපිට ඕනනේ ඔයත් එක්ක ෆුට්බෝල් ගහන්න. ඔයාලට මාත් එක්ක ෆුට්බෝල් ගහන්න ඕනේ? මේ ශ්‍රේෂ්ඨ පාපන්දු තරුවෙක් කළා ෆුට්බෝල් ගහන්න? හරි ගමු. ශුකුරු රහබා. එසේනම් පිළිගන්න. පාපන්දු ක්‍රීඩාවේ හිටපු දක්ෂතම සුපිරි තරුවා. එන්න මල්ලි. එන්න නංගි. බලාගන්න. බඩ ටික මෙන්න. ඒ භූතයා අතින් නෙවෙයි ෆුට්බෝල් ගහන්නේ කකුලෙන්. ඒක අලුත් නීතියක්. පාපන්දු කියන්නේ විනෝදයක්. ඒ වුණාට මේ භූතයා දෙන්නේ ඊට වඩා විනෝදයක්. ඕ නියමයි. ඔන්න බලාගෙන මගෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඕන ඕ අයියෝ. අයියෝ භූතයා. එහෙම තමයි. චුට්ටක් වරදිනවා. හැමදාම එක වගේ. කිසිම වෙනසක් නෑ. ඇත්තටම මොකක්ද මේ? පස්සට වෙන කුමරිනි. මං සෙබළුන්ට කතා කරන්න. එතකම් මේක අල්ලන්න එපා. සෙබළුනේ. සෙබළුනේ. මේකනම් හරිම ලස්සනයි. පොලි අපව ආවා. ස්තුතියිට. ඒක සුළු දෙයක්. ඔයාලා කවුරු වුණත් මංගේ සෙබළුන්ව අස් කරනවා. කොහෙ ගිහිල්ලාද මන් දන්නේ නැහැ. කෝ අර මෙතන තිබුණු පියාඹන පළතුරු ගෙඩිය. මැජික් එකක්. මට ඒක හිතුණා. ඒක මැජික් නෙවෙයි. මං ඒක හැට විසික් කළා. ඔයාට අනතුරක් නෑ නේද කුමරියනි? අත් පිච්චුනේ නෑ නේද? මං හොඳින්. ඒක තාප්පෙන් එහාටයි දැම්මේ. හරි විනෝදයි. අනේ මටත් තාප්පෙන් එහා පැත්තට යන්න පුළුවන්ද? මං කැමති එක වැටුණු තැන බලන්න. මම නම් කියන්නේ ඔබතුමිය මෙතනටම වෙලා ඉන්න. ඔන්න අලගන අනිවාර්යයෙන්. දැක්කනේ ඔයාලා මගේ වැඩ. ඔයා 3ට 1යි ජමීලා. එන්නේ යමු භූතයා. නැගිටිනවා හොරගෙඩිය. මං කතා කරනවා ඇහුනේ නැද්ද? ඔයාලා මෙතන හොඳට නිදි. ඒ වෙලාවේ කවුද මායා පළතුරකින් කුමරියට පහර දුන්න මෝඩයෝ? නිදාගන්නයි කඩි ගෙවන්නයි දෙකක් බෑ. මේකට දඩුවම් දෙනවමයි. තේරුණාද? ටිකක් එන්න. මං කියන දේ පොඩ්ඩක් අහන්න. මට ඔයාගේ සලුවයි භාජන ටිකකට දෙන්න පුළුවන්ද? ඇත්තටම ටික වෙලාවකට විතරයි. ඔහෙලට පඩි ගෙවන්නේ නිදාගන්නද? එහෙම ඕනනම් කියනවා. ඇඳකුයි මෙට්ටකුයි ගෙනත් දෙන්නම්. කුම්භකරණයා. මං අල්ලගන්න.
තමයි ගන්න. කාටවත් බෑ මාව පරද්දන්න. හරි බලමු කවුද දිනන්නේ කියලා. දැක්කනේ මං කිව්වේ මං තමයි මේක අල්ලන්නේ කියලා. ඔයා ඒක දැක්කනේ කොහොමද අල්ලම හැටි? ඒයි ඔයා නේද? ඔයාලගේ සෙල්ලම හරිම අපූරුයි. මොකක්ද ඒකට කියන්නේ? ඉන්න මං ඒක ඔයාලට කියලා දෙන්නම්. ඇත්ත වශයෙන්ම මේක බොහොම පැරණි සෙල්ලමක්. මම මේක ඉගෙන ගත්තේ භූත ඉගෙන ගත්තේ චීනෙන්. ඔයා ඒක ඉගෙන ගත්තේ චීනෙන් නේද? ගිය අවුරුද්දේ. ඇයි ඔයාට අමතකද? ඒ වුණාට මං ගිය අවුරුද්දේම ලාම්පුව ඇතුළට වෙලා හිටියේ. ඔව් ඔයාලා හරි. ඒක ඉගෙන ගත්තේ චීනෙදි. ඒක ඔයවත් භූතෙක් හිටියේ නෑ. කතාව ඉවරයි. මාවත් ඔයාලගේ සෙල්ලමට එකතු කරගන්න අකමැත්තක් නෑ නේද? මොකටද අකමැති? එන්න. මේක ගොඩක් විනෝදයි. මේ සුල්තාන්ගේ දුව නේද? ඒක මට හිතුණා. හැබැයි ඔයා ශ්‍රී ලංකාවට කැමතිනේ? හරි එහෙනම් අපි කණ්ඩායම් දෙකකට බෙදමු. ඔයාලා එක පැත්තක අපි තව පැත්තක. එහෙනම් සූදානම් වෙන්න. ලෑස්ති වෙන්න. ඔන්න දැම්ම. දැක්ක නේද මගේ ඇස් දෙක? කාටවත්ම බෑ මට හොර කරන්න. ඇමතිතුමා කුමාරිකාව උද්‍යානේ නෑ. මොකක්? මෝඩ කම්මැලියා සීනුව නාද කරනවා. නගරේ හැම ගියක්ම සෝදිසි කරන්න මේ දැම්ම. හරි මං අල්ලගන්න. මොකද උනේ කුමරිනි? ඔයාලා බය වෙන්න එපා. බෝලේ වැදිච්ච නිසා එයාට පොඩ්ඩක් සිහිය නැති වෙලා. එයාගේ තත්ත්වය දැම්ම හොඳයිද නරකයිද කියලා බලන්න විදියක් නැහැ. සිහිය ආවයන් පස්සේ තමයි ඒක කියන්න පුළුවන්. ඇහුණද? ඒ මාලිගාවේ සීනුවේ සද්දෙන් එයාලා දැනගෙන කුමරිය නෑ කියලා. අඹල නැතුව ඉන්න. මම මොන හරි කරන්නම්. හරි. දැන් මං කරන්න ඕන කුමරියගේ සිහිය ගන්න එක නේද? අපි මෙයව කොහේ හරි හංගන්න ඕන. 1 2 අපිට මෙයාව මෙහි තියාගන්න බෑ. කරන දෙයක් ඉක්මනට කරන්න. ඒක හම්බුණා. සිහිය නැතිවීමට මන්තරේ. ඔව්. ඇයි මොකද? මොකද භූතයා? මේකට නම් අනිවාර්යයෙන්ම හරියනවා. හැබැයි ඒක කරන්න පුළුවන් එක දෙයකට විතරයි. කුමාරයෙක්ගේ හාදුවකින්. මොනවා කුමාරයෙක්ගේ? කොහෙන්ද අපි කුමාරයෙක් හොයාගන්නේ? ඔහොම ඉන්න. ඔයාට පුළුවන් ද මාව කුමාරයෙක් කරන්න? ලොකු මාලිගාවක් ඕන. එතකොට සෙබළු 4000 තව කොටියෙකු. මම වලට දැන් කීපාරක් කියලා තියෙනවද මට ඒ තරම් දේවල් කරන්න බැරි වෙයි කියලා. හරි. ඒත් මෙයා කුමාරෙක් වෙනවනේ භූතයා. හැබැයි ඉතින් මං මේ දේ කිව්වයි කියලා තරහ ගන්න නම් එපා. මේ අහන්න. එයා ගෙදරක වැඩ කරන පුංචි ළමෙක්. ඒ වගේම එයා නහයත් හරනවා. ඒත් මම ඇල්ලින්ගේ කතන්දරේ දන්නවනේ. මතක නැද්ද? එයාගෙන ලියපු පොත්වල එතකොට තව චිත්‍රපටිවල ඒ හැම එකකම අන්තිමට ඇල්ලින් කුමාරයෙක් වෙනවා. සෙබළු එයාලා මෙහෙට ඇවිත් ඉක්මනට දැන් ඔයා කුමරට හාදුවක් දෙන්න. ඒත් මම කුමාරයෙක් නෙමෙයිනේ. තාම නෑ තමයි. ඒ වුණාට නිකන් උත්සාහ කරලා බලන්න. එතකොට වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? භූතයා ඕක තව ටිකක් පෙරලලා බලන්නකෝ. මැජික් ගේම් එකකින් නැත්තම් සින්දු කියන ඔටුවෙක්කින් ඇල්ලින් වැඩි වෙලාවක් නෑ ඉක්මනට. බලන්න එපා. ඒක හරි ගියා. කඩවසම් කුමාරයෙක් හාදුවක් දෙනවා මං හීනෙන් දැක්කා. ඇත්තද? ඒක නම් නියමයිනේ. මේ දොර අරිනෝ. පිට වෙන දොරක් මෙහෙ නැද්ද? තියෙනවා. දොර අරින්නයි කිව්වේ. මේක ප්‍රධාන ඇමතිගේ අණක්. අපිට ගේ සෝදිසි කරන්න ඕනේ.
ඒයි ඇටරයෝ මොකද දොර ඇරියේ නැත්තේ? අපි සෙල්ලම් කර කර හිටියේ. ඉතින් අපිට ඇහුන්නේ. අපේ කුමාරිකාව හොයාගෙන මෙයාලගෙන් වැඩක් නැහැ. යමු. ඇටරිය මොකක් දැනගන්න මන් දැන් කුමාරයෙක් කියලා. තාම නෑ ඇල්ඩින් තාම නෑ. අලඩින් ඔන්න මේ මොකද්ද වෙන්නේ? මට අලුත් ස්වාමියෙක් ලැබිලාද? ඉතින් ඒ කියන්නේ ඔය ආයෙවට කැමතිද? අර පරණ පහන වික්කත් පාඩු නෑ. මෙයා දැන් සතුටින්නේ. මොන පහනද? ඔයා පහන වික්ක දැම්මේ? ඕ අයියෝ භූතයා. කාටද ඒක විකි කියන්නකෝ. කොහෙද තැන? අනේ කියන්නකෝ අම්මේ. කඩවීදියේ තියෙන ලාම්පු කඩේට විකුන්නේ. මේ ළමයා නම් කොයි වෙලාවෙත් කලබලින්මයි ඉන්නේ. මුදලාලි මට ඔයාගේ පහන් ටික පොඩ්ඩක් බලන්න පුළුවන්ද? පොඩ්ඩක් ඉන්න. ඕක තියලා ඉන්නකෝ. මේකයි අපේ අම්මා අද උදේ ඔයාලට විකුණු පහන පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද? ඔයාගේ අම්මා අද උදේ මට 3 දිනක් ඇවිල්ලා පහන් විකුණුවා. මං කොහොමද දන්නේ ඔයාගේ අම්මා කවුද කියලා? එහෙනම් මට මේ ඔක්කොම පහන් බලන්න වෙනවා. ඔයා ඕක කොහොමම ඔතන තියන්න. ආයි අල්ලන්න එහෙම එපා. මං ගිහින් පොත බලලා ඉන්නම්. අහා. ඇල්ඩින් යනවා. දුවනවා. යනවා යන්න මෙතනින්. ආයි මේ පැත්ත පලාත එන්න හිතන්නවත් එපා. සමාවෙන්නේ කිදල කලේ නැහැ. දුවනවා. නැත්තම් මං සෙබළුන්ට කතා කරනවා. මහා කරදරකාරී ළමයි දෙන්නෙක් මගේ කඩේ විනාශ කරනවා. අලඩින් ඔයා ආයෙමත් සරයක් මගේ ලාප්පුව හෙලවුවා නේද? කොමෙන් බලමු. ආයෙත් ඒ ළමයි දෙන්න අහුනොත් එහෙම මේ මොකද්ද වෙන්නේ? මට අලුත් ස්වාමියෙක් ලැබිලාද? මට අලුත් ස්වාමියෙක් ලැබිලා! මට නෑ හිතා ගන්නවත් බෑ ඔයාගේ අම්මේ පහන විකුණුවා කියලා. අනික රස කැවිලි ගන්න. ඒ රස කැවිලි ගොඩක් රසයි. ඕ ඒවා ගොඩක් රසයිද? එහෙනම් ඉතින් කමක් නෑනේ. එහෙම නෙමෙයි ජමීලා. භූතය එයා ළඟ. පහනයිති කෙනාටයි භූතයයිති. මට හොඳ අදහසක්. එන්නු කියන්නේ මගේ පස්සෙන්. මතකයිනේ ඔයාට? මම තමයි පොහොසත් කාන්තාව. ඔයා මගේ සේවකයා. ඇයි හැමදාම මාව සේවකයා කරන්නේ? කොහොමද ඉතින් මුදලාලි? මට හොඳ පහනක් ඕනේ. ඔබතුමිය ඇවිත් ඉන්නේ බැග්ඩෑඩ් වල තියෙන හොඳම පහන් කඩේට. ඔයාගේ සේවකයාට කියන්න පුළුවන්ද පහන් අතපත ගන්න එපා කියලා? ඔය මොකද කරන්නේ සේවකයා? අපිට මෙතනින් ටිකක් එහාට යන්න පුළුවන්ද? මට කරදරයි මේ සද්දත් එක්ක. හොඳයි මේ පැත්තෙන් ඉන්න. මට තියෙන්නේ ගොඩක් ලොකු ගයක්. ඒක නිසා වැඩිපුර පහන් ටිකක් ඕනේ. හොඳයි. හරි බලමු. භූතයා මාව වෙහිනවද? අලඩින්! දුමක් යවන්න ඕන. ෂයිමාන් ෂයිබා! භූතයා වට මාව වෙහිනවද? කොහිද මෙයා? භූතයා මේ කියන විදිහට ඔබතුමිය මේ පහන් ඔක්කොම ගත්තොත් මගේත් වාසනාව. ඕ මල් ළඟත් වාසනාව තියෙනවා. මටත් පෙන්නනවද?
ඔබේ වාසනාව. හොඳයි ඒත් ඒක තියෙන්නේ මගේ බෑගගේ. ඉන්නක බලන්න කොහෙද මම මේ බෑග තිබ්බේ? සමහර විට ඔබේ සේවකය ළඟ ඇති. නෑ මං එයා ටික දුන්නේ තමුන් මොනවද ඔය කරන්නේ? ආයෙත් එහෙම මේ පැත්ත බලාට එන්න හිතන්නවත් එපා. ජමීලා භූතයා අයියෝ තමුන් ඔහොම ඉන්නවා. කොහෙද දුවන්නේ? ඔහොම ඒක මම ඉන්නවා. හොයාගත්තා. ඊළඟ පාර මං එයත් එක්ක කතා කරන්න. ඔයා පහන් පරීක්ෂා කරන්න. හරි හොඳයි එහෙනම් එහෙම කරමු. ආව මට තව හොඳ අදහසක්. උත්ස කෙනෙක්නේ. මොනවද ඔබට ඕනේ? මම ගොඩක් ප්‍රසිද්ධ මායා ශිල්පී. මට මගේ සංදර්ශනයට පහනක් ඕන. ඔයා ඒකට හරිම තැනට තමයි ඇවිත් ඉන්නේ. අයියෝ මට මොකුත් පේන්නේ නෑනේ. අමතකුණා මං ගාව ටෝච් එකක් තියෙනවනේ. හලෝ හලෝ භූතයා ඇතුළේ ඉන්නවද? හලෝ ඇහෙනවද? මං හිතන්නේ මේක වැඩේට ගැලපෙන්නේ. තව වෙන එකක් පෙන්වන්න. මායා ශිල්පියෙක්ට ඕනෙම එකක් කොට්ටුයිනේ. ඒත් මට එහෙම බෑ. එහෙනම් පොඩ්ඩක් මේ පැත්තට එන්නකෝ. කඩේ ඇතුළට වෙන්න හොඳ පහන් කිහිපයක්ම තියෙනවා. ජමීලා භූතයා අයියෝ තමුන් ඔහොම ඉන්නවා. කොහෙද දුවන්නේ? ඔහොම ඒක මම ඉන්නවා. හොයාගත්තා. ඒ වැඩේ මම කළා. ජමීලා පහන කිව්වමයි මතක් වුණේ. මටත් එකක් ඕන. මත්යාව හම්බ වුණා. එයා ඉන්නේ මේ පහන ඇතුලේ. මං හිතන්නේ මේ පහන මට හොඳයි වගේ. එහෙම දෙන්න බෑ. ඕක මගේ. යණ්ඩයි කිව්වේ. මෝඩ කෙල්ල. ඒක හරිම අසාධාරණයි. මං ඔය ප්‍රධාන ඇමතිතුමා කියන කිසිම දෙයක් කරන්නේ ඒත් මට යාට බෑ කියන්නත් බෑනේ. මේකයි කරන්නේ. මම යාට අඟවනවා කිසිම මන්තරයක් දන්නේ නෑ කියලා. එතකොට යාට බැරි වෙනවා යාට ඕන වැඩ මට කියලා බලෙන් කරගන්න. ඔයාට මම දෙන්නද හොඳ මැජික් පහනක්. මොකක්ද කියන්නේ ඕකේ තියෙන මැජික් එක? සතුටක් පහන මිලදී ගත්ත එක. ආයෙත් එන්න. ඒ ප්‍රධාන ඇමතිතුමා පොඩ්ඩක් කොහොම නවතින්න. ජමීලා මෙහෙදන්න. ඔහොම ගිහිල්ලා ප්‍රධාන ඇමතිතුමාට කතා කරන්න බෑ. මේ ඇහුණද ඇමතිතුමා? මේකයි මේ ගෞරවනීය ප්‍රධාන ඇමතිතුමනි. ඇත්තටම මම කැමති ඔබ ඔය පහන මිලදී ගන්න. මේකට මං ඔයාට දෙගුණයක් ගෙවන්න. මේකට මං සතයක්වත් දෙව්වේ නෑ. එහෙනම් ඔයාට ගොඩක් වාසීනේ. මට වැඩ තියෙනවා යන්න. පොඩක් ඉන්න. මම මේකයි කල්පනා කළේ.